සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ ටෙක්නොලොජි අපේ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ පොඩි Android trick එකක් සම්බන්ධයෙන්. ඉතින් යාළුවනේ මොකද්ද මේ trick එක කියලා බලන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් ටෙක්නොලොජියා ගෙනල්ලා තින්නේ පොඩ්ඩක් බැරෑරුම් කාර්යයක් සම්බන්ධව. ඉතින් බලමු මොකද්ද මේ බැරෑරුම් කාර්යය කියලා. ඉතින් ඔයාලට හදිසියේ පොලිසියට කෝල් කරන්න වුණොත් ඔයාලා කෝල් කරන්නේ කොහොමද? ඔයාලා සාමාන්‍යයෙන් කෝල් එකක් ගන්න විදිහට ගිහලා 119 ටයිප් කරලා තමයි සාමාන්‍යයෙන් පොලිසියට කෝල් එකක් ගන්න. ඊට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා කියලා කිව්වොත් එහෙම ඔයාලා විශ්වාස කරනවා. එහෙනම් බලමු අපි මේ ක්‍රමය මොකක්ද කියලා. ඔයාලා ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එක ඔන් කරගන්න. ඔන් කරගෙන ඉවරලා පවර් බටන් එක එක දිගට 5 පාරක් ඔබන්න ඕනි. මං දැන් ඔයාලට කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මං දැන් එක දිගට 5 පාරක් මගේ පවර් බටන් එක ඔබා ගන්නවා. ඊට පස්සේ ඔයාලට 5 පාරක් එබුවට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. emergency SOS කියලා ඉවරලා ඔයාලට මෙන්න මෙතනින් අදාළ නම්බරයට කෝල් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතන වැටලා තියෙන්නේ 1112 අපිට මේක කස්ටම් කරගන්න පුළුවන් 119ට. ඉතින් අපි යන්න ඕනි setting වලට. setting එකට ගිහිල්ලා ඔයාලට මෙන්න මේ විදිහේ ඔප්ෂන් එකක් ඕපන් වෙලා තියෙයි safety and emergency කියලා. අන්න ඒක එවුවට පස්සේ මෙතන emergency SOS කියලා දිනවා. අන්න ඒක උඩ ටච් කරලා ඉවරලා emergency number to call කියලා යට 112 තියෙනවා. අන්න ඒක උඩ ටච් කරලා ඉවරලා මෙතනින් දැන් ඔයාලට custom number කියලා අපිට පුළුවන් දැන් අපේ ගන්න ඕනි නම්බරේ මෙතෙන්ට ඇඩ් කරන්න. ඉතින් සාමාන්‍ය emergency call තියෙන්නේ 119 ඒ වගේ නම්බර් ටිකක් 19 80 ඒ වගේ නම්බර් ඔයාලට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මම ඉතින් 119 මෙතන ගහලා ඉවරලා done දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට custom number 119 කියලා වැටලා තිනවා. අපි ආයෙත් ගිහලා බලමු මේ නම්බරේ අතන වැටලා තියෙනවද කියලා. ඉතින් මේ විදිහට ඔයාලා ගිහලා ඉවරලා ආයෙත් එක දිගට 5 පාරක් පවර් බටන් එක ඔබන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් emergency SOS කියලා 119ට අංකය වැටලා තිනවා. ඉතින් ඔයාලට මෙතනින් මෙහෙම උඩට ඇදලා ඉවරලා මේ කෝල් එක ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අර අපි හදිස්සියට ටයිප් කරලා ගන්නවට වැඩිය මේ ක්‍රමේ ලේසියි කියලා. ඉතින් එහෙනම් මේක මේවල කලින් දැනන් හිටියද? දැනන් හිටියේ නැත්නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම නොදන්න කට්ටියටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් යාළුවනේ තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අදට අපි සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.